චාරිකා සරණ වැඩසටහනේ ගොළුමලේ අපි මේ කරන සංචාරේ දැන් වලපනේට ඇවිල්ලා වලපනේ නිල් දණ්ඩා හින්නට ඇවිල්ලා නිල් දණ්ඩා හින්නේ දැන් අපි ඒ ගොළුමලේ බලන තැනට ගොඩක් ලං වෙලා ඉන්නේ. ඉතින් අපූර්ව වෙල්යායක සිරි අසිරි විඳිමින් අපි මේ පොඩ්ඩක් පල්ලෙහාට යන්නේ. අර පැත්තේ තමයි ඒ සුන්දර ගොළුමලේ ගලාගෙන බසින්නේ. ගොළුමලේ සංචාරේ මට මේ අපූර්ව යාළුවෝ දෙන්නෙක් හම්බුණා. හරිද? තනියම ආවේ. මේ ගමන තනියම ආවේ. ඊට පස්සේ පාරේදී හම්බුණා මේ කොල්ලෝ දෙන්නව. මේ ඉන්නේ කවිෂ මල්ලි. ඊට පස්සේ මේ ඉන්නේ ලක්ෂිත. කවිෂ පුතයි ලක්ෂිත පුතයි. ඉතින් මේ දෙන්න තමයි මට අද ගොළුමලේ සංචාරයේදී උදව් කරන්නේ. ඉතින් අපි පුතා මේ ඔය නම මොකද කිව්වේ? ගොළුමලේ. ඔය නම දුම්බුලාව. මේ සුන්දර නදියේ නම දුම්බුලාව. ඉතින් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ගොළුමලේ සංචාරේ. මේ දෙන්න තමයි මට පාර කියන්නේ. එහෙනම් අපි යමුනේ. යා. ඈ? ඔව්. කවන්නේ? මම YouTube එකටත් දාන්න. ඈ? නෑ. කොහෙද යන්නේ? අතරින් පුළුවන්ද? ඉතින් යන්න පුළුවන්. අපි පාදන්නේ නෑ. කවිෂ මෙතන ඉන්න. Literal. ටික දවසක් නයි යයි. එඩිට් කරන්න ඕනනේ. ටික දවසක් යයි. ටික දවසක්? ඉතින් මේ අපූරු වන රොදක් මැදින් තමයි යන්න තියෙන්නේ. Ahora la están allá.
වලපනේ ප්‍රදේශය කියලා කියන්නේ හරි අපූර්ව සංචාරක ප්‍රදේශයක්. මේ වලපනේ කියනවා මේ නිම්නවල් ගොඩාක් තියෙන ප්‍රදේශයක් නිසා වලපනේ කියලා හැදුනා කියලා තියෙනවා. ඒ වගේම ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. මේ සීතා දේවිය රාවණා සීතා දේවිය මේ වලපනේට රැගෙන ආව වෙලාවක බොහෝ සෙයින් වැළපුණා කියලා. ඉතින් ඒ බොහෝ සෙයින් වැළපුණා පසු කාලීනව වලපනේ කියලා හැදුනා කියලා කියනවා. මේ ගොළුමලේ අපූර්ව මේ ජනප්‍රවාද කතාවක් තිබෙනවා. ඒ කියන්නේ මේ දුටුගැමුණු රජතුමා මේ අර එළාරත් එක්ක කරන යුද්ධෙදී නවාතැන් ගත්ත ස්ථානයක් විදිහට මේ වලපනේ ප්‍රදේශය සැලකනවා. ඉතින් මේ ස්ථානේ මේ ගොළුමලේ කියන ස්ථානේ ඉඳලා කියන්නේ මේ ස්ථානේ නවාතැන් අරන් තියෙනවා රාත්‍රියේ හේවායන් 3 දෙනෙක්. ඒකෙන් එක්කෙනෙක් ගොළු එක්කෙනෙක්. ඉතින් අර මෙතන ගොළුමලේ කියලා කියන්නේ මේ ස්ථානේ ඔවුන් මේ අර වතුර පහසුවෙන් යන්න හදලා තියෙන පුහරයක් වගේ. අර අද වතුර ටිකක් වැඩි නිසා මෙන්න මෙතන එකක්. දැන් අපි මේ ඉන්නේ මේ ගොළුමලේ කියන ස්ථානේ. මෙතන තමයි ගොළුමලේ කියලා කියන්නේ. මෙන්න මේ වතුර වැඩි කාලෙට මෙතන වතුර ස්ටොක් වෙනවානේ. ඉතින් ඒ ගොළු හේවාය කරලා තියෙන්නේ මෙතන මේ පැත්තෙනුයි අර පැත්තෙනුයි හිල් දෙකක් හාරලා තියෙනවා. ඒතර වතුර පහසුවෙන් ගලාගෙන යන්න. එකක් මෙතන අනිත් එක මෙතන. ඉතින් පස්සේ මේක දැකපු දුටුගැමුණු රජතුමා පව විස්මයට පත් වෙලා තියෙනවා. ඉතින් ගොළු හේවායාගේ ගොළු මොලේ පසු කාලිනව ගොළු මොලේ වුණා කියලා තමයි ඓතිහාසික තොරතුරු වල සඳහන් වෙන්නේ. ඔව් අපිට දුවන්න බැරිද යාරත් එක්ක අනිත් එක. අපිට දුවන්න බැරිද දුම් එක බෑනේ. ඉතින් මේ අලින්ගේ අඩිපාරවල් තියෙනවා. අපේ කවිශලා හැම කියන්නේ 4න් පස්සේම මෙහෙ එන්න එපා. මේ මොකද මේ අලියෝ ඉන්නවා. ඉතින් 4න් පස්සේ ඔය එනවා නේ. 4න් පස්සේ ඉතින් වතුර බොන්න එහෙම එනවා. ඉතින් හරි අපූර්ව ප්‍රදේශයක්, හරිම ලස්සනයි. Ano? Ano yun again? Done? Yan na? Oras?
එරමින්න. රසයි. අර පැත්තේ තියෙනවා. නේ පොඩ අර පැත්තට ගිහින් යමුද? right. එහෙමද? ටූටක් ගිහලා යමු. ඈ? මොන යතුරුද? ඉතින් මේ නිදානයක්. ඉතින් මේ නිදානයක් ගත්ත ස්ථානයක්. එතනද? ගන්න නම් බැරි වෙලා තියෙනවා. මේ ගල උඩ තිබිලා පෙරලිලාද? මේ පැත්තේ තිබ්බේ. අනිත් පැත්තේ පෙරලිලා. අයියෝ ගල්ල උඩ අර ජනල බලනවානේ කට්ටිය බලන්න. ගල්ල දෙයි කියන බලන්නේ. Hey, බලන්න. නිදානේ බලන්න යන්නේ. කොහේ හරිද මේද? කොටි අඩි වන සත්තුන්ගේ අඩි පාරවල් නම් තියෙනවා ඉතින්. මේ ගල මේ මෙහෙම තිබ්බේ මේ දෙකම උඩට. උඩට තිබෙනේ. ඔව් මෙහෙම. මෙහෙම තිබිලා පස්සේ පෙරලිලා. පස්සේ අපි බලමුද? යන්න. හයි. හයි මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ටිකක් අද්භූත තැනක් මේ නිදානයක් හංගලා තිබ්බා කියලා තමයි කියන්නේ. යම්කිසි මේ කඩන්ට මේ දොරක් වගේ තිබිලා තියෙනවා. ඉබ්බෙක් ඉන්නවලු. කැමරාවට නම් පේන්නේ නැද්ද චූටි එකේ? කවිෂයි ලක්ෂිතයිත් එක්ක ඉතින් අපි ගොළුමලේ ගොළුමලේ කියන්නේ තන බලලා ඒ අවතර නිදානෙකුත් බලලානේ නිදානෙකුත් බලලා අපි දැන් යන්නේ අපේ ෆේවරිට් අංගයට. දැන් මොකටද යන්නේ අපි? නාන්න. අතන මේ මට මෙහෙම සංචාරය යද්දි මේ වගේ පුතාලා අඳුරන අය හම්බ වෙනවා. ඉතින් අර සංසාරේ කවදා හරි හම්බෙලා ඇති කියලා දැනෙනවා. ඒක මෙයාලා ආශ්‍රය කරද්දී ඉතින් මගේම කට්ටිය කියලා හැංගෙනවා. පවුලේ කට්ටිය වගේ හැංගෙනවා. ගොඩක් වෙලාවට සංචාරය කරද්දී ඒ අත්දැකීම තියෙනවා. ඔයාලටත් එහෙම නේද? කොතනද හොඳ නාන්න? ඈ? කොතනද? අතන නාන්න හොඳයිලු. එන නගම් පණින්න පුළුවන්ද අරගෙන?
right. Ciao. Enggak. Oh, ini. Hari aku Pakistani naan. Why una? Shock tanah naan di. Dawal lorwe. කවිසයි ලක්ෂිතයිත් එක්ක සුන්දර චාරිකාවක් නිමා කරලා ගොළුමලෙන් උඩට යන ගම. චාරිකා සටහන් වැඩසටහනේ වලපනේ ප්‍රදේශයේ ගොළුමලේ බලන්න ආපු සංචාරය අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක මේ ගමන මට උදව් කරේ අපේ ලක්ෂිතයි කවිෂයි ලක්ෂිතයි. ඉතින් කවිෂයි ලක්ෂිතයි ගොඩාක් ස්තුතියි අපිට මේ ගමනට උදව් කරාට.